හිමිර මලෂාන් අවස්ථාව ඉලනවා. සර් මගේ නම තිමිර මාෂාන්. මගේ රිසල්ට් එක A5යි B2යි C1යි S1යි සයන්ස් වලට එකක් තියෙනවා සර්. සයන්ස් වලට එකක් ගන්න පුළුවන් වුණේ සර් ඉඳා. ඒකට සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට සර්ගේ වීඩියෝ එකක් හම්බුනේ හරිම හම්බේ. මම මේ වීඩියෝ එක මගේ ඇරලා ගියා. ඉතින් මට හිතකුවා ආයෙ පොඩ්ඩක් ගිහලා වීඩියෝ බලමු කියලා. ඉතින් මං හිතන්නේ එදා මම මේ වීඩියෝ එක ආයෙ ගිහලා බැලුවේ නැත්නම් අද මට සයන්ස් වලට එකක් ඒ කියලා. 11 වසරේ මුලින් තමයි මම සර්ගේ ක්ලාස් ආවා. ඒතකොට මට තිබ්බ ලකුණු 35යි සර්. අද මට ඒකක් තියෙනවා. ඒ වගේම සර් 11 වසරේ අන්තිම වාරි විභාගයේ MCQ වලට තිබෙත 26යි. ඕල් වලට මට සර් MCQ 33කට යන්න පුළුවන් වුණා. ඒ යන්න පුළුවන් වුණේ සර් GM ප්‍රකාශක නිසා. ඒකේ විවරණ දීලා කරපු ඒවා මට ඕල් විභාගයේදී මාර විදිහට වැදගත් වුණා. ඉතින් සර් මගේ අම්මා මට ඉගන්නුවේ ක්ලාස් ලගේ හෑන්ඩල් බෙදලා. ඉතින් සර් ගොඩක් දුක්ින් සර් අම්මා මට උගන්වන්න පාන්දර පහට ඉතර හැරිලා කිලෝමීටර් 2ක් විතර ටවුමට පයින් ගිහිල්ලා එහෙම කරලා හෑන්ඩල් බෙදලා තමයි සර් මට අම්මා ඉගන්නුවේ. මාත් සමහර දවස්වල හෑන්ඩල් බෙදලා ඉන් කරලා තමයි සර් පන්ති 20 එහෙම හොයාගන්නේ. මම පළවෙනි පන්ති 20 එක සර්ගේ පන්තියට එන්න තනියම මම හොයාගත්තේ. එහෙම කරලා තමයි සර් පන්තියට ආවේ. ඉතින් සර් ගොඩක් දුක්ින්ද සර් සමහර දවස් කිව්වා සර් ගෙදර කන්නවත් නැහැ. ඉතින් සර් බඩගින්න ඉඳපු දවස් ඕන්තරම් තිබ්බා. ඒ සර් මං ඒවෙන් වැටුන්නේ නැහැ. මං හිත හයිය කරගත්ත කොහොම හරි ඉගෙනීමෙන්මයි ගොඩ යන්නේ කියලා මං මාව කොට දාන්න මගේ පවුල කොට දාන්න ඕනි කියලා හිතලා මං එකින් ඉගෙන ගත්තා සර්. ඉතින් මට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඕලෙල් රිසල්ට් එක මට හොඳ විදිහට ලැබුණා.